ප්‍රහීනයක් වාගේ ජීවිතේ මාගේ වේදනා පාවෙලා මාගෙන් මිදුනේ අනන්තයක් නොදුටු නිල්ලහසේ පාවී කඩදාසියක් සේ යන්නම් සීමාමයින්කෝ සංසාරේ මාගේ දැතේ වෙලිලා මේ වගේ ආවේ ඔබ මා සමගින් එන්න විඳගන්න මේ ජීවිතේ මටම ආදරේ පෙන් කුමරී ඉතින් අද මාත් එක්ක දමිටුවයි ඉන්න මොවිදයි ඉන්නවා තව එක්කෙනෙක් එකතු වෙන්න ඉන්නවා තව දෙන්නෙක් කොහොම හරි අද අපිට තියෙනවා දිසස් අයියෝ සර්ප්‍රයිස් කියන්නේ මොකද එයාගේ බර්ත්ඩේ එක තිබ්බා මේ මාසේ 13 අද කොහොම හරි 18 වෙනිදා පහුවදා තමයි මේ සර්ප්‍රයිස් කරන්න ඉන්නේ අපි බලමු මොකද්ද වෙන්නේ කියලා ඊට පස්සේ ගාල් වෙන අයිඩියා එකක් තියෙනවා දැන් අපි වවුචර් එක ගත්තා දැන් එලගිරි බොහෝ සාරි වවුචර් එකක් ගත්තා මතම අපි දැන් ආවා KFC එකට මේ බොයිස් දැන් කතාව තියෙන්නේ මේ 18 KFC එක ඕපන් කරන්නේ මේ තාම 9:37යි දැන් අපිට මෙතන 10 වෙනකන් ඉන්න අපි බොයිස් දැන් අපි යන්න ඕනේ කේක් එක ගන්න පයින් යන්න හැදුවේ අපි එහෙනම් යන් ඉස්සරහට නෑ දිල් පාඩ මොකක්ද යනවනේ මොකක්ද මම කියන්නේ ඊපස්සේ වෙනද PNSද මේ කේක් ඔව් අඩු මෙන්න මේක ගන්න හදන්නේ යා ඔය අපි එකක් ගත්තා දැන් අපි හිතනවා KFC එක ඇදලා තියලා ගන්නව දෙවෙනි වතාවට KFC එකට යන අපි කටුයාය පීරමින් මදහස පාසනෙන් අපේ නහින්න ඇතින් ini Madura මම ගත්තට යනවා අපි දැන් KFC එකෙන් එළියට ආවා. මොකද KFC එකේ පැද්දයක් විසී හිටියා. ඊගිඩාව මම ඈ ඊගිඩාව
අර අක්කා පව් යාළුවනේ මෙන්න මේ අක්කා. කේක් එක. දුරයි දැන් පැයක් විතර එනවා මම පෙන්නන්නම් බයි ඔයිස් දැන් අපි දමිනෝයේ හොටෙල් එකට ආවා දැන් මෙතෙන් තමයි බර්ත්ඩේ පාර්ටි එක අපි යාළුවනේ දැන් ප්‍රශ්න තියෙන මෙතෙන්ට ආවා රූප් තොප් එක යන්නේ තියන්නේ ලොක් කරලා අය මෙතන බෝස් කරන්නේ හොටෙලේ රූප් තොප් එකේ ඉන්නේ ලස්සන විදිහට තියෙන්නේ ෆෝන් එකෙන් දාලා බලමු ඔබ පෙරදා ආදරෙන් මාලකින් නැති ඒ සමරුන් රුතමයි ජීවිතේ මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් මధుරේ දවසක් දාමල් වැස්සේ තෙමුණා මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් මధుරේ දවසක් දාමල් වැස්සේ තෙමුණා Thank you. ඒක වල අපිට සර්ප්‍රයිස් නේ. ඒක පාටම Very nice. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Bisas. Happy birthday to you. Ayo. මේ ගාල් මේ ඔන්නේ යන්න අරන් තියෙන්නේ මේක එක අඩු කරලා
දිසස් අයියා. Hai. Ang takin. Hah? Ya වතුරට. මොකද කියන්නේ? ඔබට රංගේ රහසේ උණුමේ හැන්දේලා පාගමුත ආකාසේ තම්පාට හැන්දවේ හිරුපසින බේයාබ සුලගේ අපගවටේලා තියන ගොනු ළඟටම වේ හද ගැහෙන හැම වේලේ ඔබව මගේ මාපතුවේ හිම කන්නකින් සඟවා ගන්න බෑ ඔහොම බෑ ඇස්පියම් Hi boys, දැන් අපි කොහොම හරි පීච් එකේ හිටියා. දැන් කොහොම හරි අන්තෝ මුණ මේ දැන් කොහොම හරි ගෙදරනේ ඔය ගාල්ල යන්න තියෙන්නේ. අපි යන්. නමත් තමයි තියෙන්නේ. boys, දැන් දමිනෝගේ හොටෙල් එකට ආපහු ආවා වැඩි යන්න ගිහිල්ලා. දැන් අපි ගාල්ල යන්න ඕන. යන් ඉතින් ඉස්සරහට. ඉතින් boys කොහොමද වැඩි යන්න ගිහිල්ලා ඇවිල්ලා දැන් ආපහු ගාල්ල යන්න ඉන්නේ. දමිනෝගේ සියත් එක්ක. බඹරනාතේ ඇසෙනමානේ රැඳෙනුවායේ සුවඳ වගේ බඹරනාතේ ඇසෙනමානේ රැඳෙනුමාගේ සුවඳ ආයේ ප්‍රාර්ථනා තවරා ආදරේ ඉන්න ඉඩ දෙන්න තුරුලේ හිනැනා කල්පනා උපනිසයි boys දැන් අපි ගාල්ලට ඇවිල්ලා ඉන්නේ. ඇගිලි තුඩු තද කරමගේ නගලේ සිඳින සිව්මැලි නොබෙදෙ තුලත බස් ස්ටෑන්ඩ් එක ගාව එනටි බස් එක තුලේ රහස නොහැගේ මගේ මලඳුනේ. අපි ගාල්ලට ඇවිල්ලා ඉන්නේ. අපි ආවොත් හරි වහිනව ගාල්ලටත්. දැන් මේකෝ තුන් දෙන්නේ. මගේ රත්තරන් යාළුවනේ අපි දැන් ගාල්ලේ ඉන්නේ. මෙතන ඉන්න දමිරු අයියා. මෙතන ඉන්න මෝදිද අයියා. මෙතන ඉන්න මම අන්න 104 එනවා අර අතන දිසස් අයියා දුලින අයියායි මේ අතන අතන කියන්නේ මගේ මම බොරුවට නේ මට කියන වචනයක් තිබුණේ නැගෙන් දෙක එහෙම හිතන්නකෝ මලේ බුදු නරක මොනවද නතරද නේද ඕනේ නැහැ එන්න කීවිද මෙතෙන් ග්‍රවුන්ඩ් එකේ ස්ටේඩියම් පස්සේ රග්ගන්නේ රග්ගන්නේ Hi boys, දැන් අපි යනවා මේ කොහාද යන්නේ? දැන් අපි කෝට් එකට යනවා මැච් එක බලන්න ආවා. වහින හින්දා මම හිතන්නේ නෑ නේ. අපි ගිහිල්ලා සෙට් වෙමු. අපි ප්‍රශ්නේ තියෙන්නේ. අර ගෙවල් තියෙන්නේ. අර මැදින් ගෙවල් තියෙන්නේ අර. ගෙවල් වගේ කඩවල තියෙන පාර අස්සේ. අපිට ඒකේ පාර මතක වෙනවත් මතකයි මම. ඒකේ යන් කොහොමද හොයා ඒක ලස්සන ආවේ තියෙන්නේ. ලස්සනේ. යා. යාතු පාර මාරු. දැන් හැමෝගෙම වගකීම තියෙන මට. මගේ දිහා බලලා පාර මාරු වෙයි. අනේ මේ
මගේ මාව ෆලෝ කරන්න. මාව ෆලෝ කරලා මාවටත් අඩු වෙනවා. ඈ? දමිරුවයි මුහුද කරන එක මම මේ මුහුද දෙන්න. මුහුද නැහැ ඒක. ගාලගෙන මොකද්ද කියන්නේ? යන්නේ. ලස්සනයි. කරන්නේ වෙලාවට ගියන් නැතිලු. ගාලගෙන මොකද්ද කියන්නේ? තවත් ලස්සන නගරේ. ගාලගෙන මොකද්ද කියන්නේ? ආයෙ මගේ අත්තනයි යාළුවනේ මේ කට්ටියට ගෝල් පෝට් එක දෙන්නවා. Okay boys, අපි ගෝල් පෝට් එක දාලා ඉන්නේ. මාරම හස්ති. ඉස්සර හරිද? මම දන්නේ. අර රෙකෝඩ් කරේ නෑ. අර රෙකෝඩ් කරේ. අන්න දැක්කනේ අන්න දැක්කනේ අලුනේ මේ බ්ලොග් එකේ වීඩියෝස් දාන්න දෙන්නේ මම බ්ලැක්මේල් කරනවා මේ මිනිස්සු. ඉන්ද මේ දමිරෝගේ ගාවල් රොකට් ලාන්ච් එකක් තියෙනවා. අර අවුඩියේ ගේන්න නැති එකකින් ඉඳලා අවුඩියේ ඩිගිය රොකට් ලාන්ච් එක දාලා තියෙන්නේ. කාර් එක. ඕල් කාර් එකනේ. පොඩි ප්‍රශ්නයක් තියෙනවා මිතින් ඉජලි යන දන්නේ නැහැ. කැපේ එකක් පොඩ්ඩක් මේ මෙතන ගැස ගන්න. අතරයි. කවුරු හරි ඉන්නවා නම් බෝල් පොට් එක. උල්ලේ වටනේ තියෙන්නේ. ඒක සීට් එක උල්ලේ වටනත්. අරුන් දෙන්නේ. කො එන්නේ කොයි? ඒක උල්ලේ කොයි? ආවනේ කතාව ගෝල් පෝට් එක මම බැලුවා. අපි බැලුවා මම බැලුවෙත් නෑ අපි බැලුවෙත් නෑ ඉතින් යන්නේ ආවද එන්න එපා තේරුම් නැති වෙලා වාර මාරු වෙන්න කවුද උඹනේ මට මතක නෑ රාදන්නේ
අන්දමට මෙහෙම ඔක දෙන්නේ මනුවස් කැහුවා නම් අනිවාර්යෙන් මැච් එක දිනනවා. චාටරේ